Good morning හැමෝටම. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ after school vlog එකක්. ඉතින් මම ඉස්කෝලේ යන වීඩියෝ ක්ලිප්ස් දෙකකුත් ගත්තා. ඉතින් ඒ දෙක මම හිතුවා චුට්ට ඉස්සරෝම දාලා හදන්න. ඉතින් මේ තියෙන මම බස් එක ගාවට යනවා. ඉතින් මට ඉතින් එහාට වීඩියෝ කරගන්න බැරි වුණා. ස්කූල් බස් එක ඉතින් කලින් ආව චුට්ටක් අද. ස්කූල් ඇරිලා දැන් තමයි ආවේ. ඉතින් දැන් මම වොෂ් එකක් දාලා එන්නම්. මම ඉන්නේ දැන් මෙට්ටේ. අපේ කාමරේ මෙට්ටේ අවුවට දැම්මාද චුට්ටක්. ඉතින් මම මේ කුඩ නැග ඒකේ තිය වැටෙන්නේ නැහැ. උස්සයි බතින් බලමු දැන් මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි. ඉස්සරෝම තියෙනවා මගේ මෙන්න මේ පොත. ඔයාට එක අකුරු අනිත් පැත්ත පෙයි. ඒකේ නම කුරුමිනි ඩාන්ස්. කුරුමිනි ඩාන්ස් මන් තාම කියෙව්වේ නැහැ. අලුත්ම පොතක්. රුපියල් 360යි උනේ. අලුත්ම පොතක් පාවිච්චි කරනවත් නෑ. පොත් මේවල තියෙන පාවිච්චි කරන්නේ. සුවඳයි. කුරුමිනි ඩාන්ස් ලස්සනයි කියලා හිතනවා. ඉස්කෝලේ කතාවක් මේක. ඉතින් ඊළඟට මම ගත්තා මේ කෝණමාන සෙට් එක. මේක රුපියල් 150යි උනේ. මේකේ ඇතුලේ දැක්කොත් මෙන්න මේ වගේ එකක් තියෙනවා. අර හොඳ භාගේ මේ වගේ කෝණ තියෙනවා. මේක තියෙනවා මං ආසම මෙන්න මේ අඩි රෝල තියෙනවා. දිග අඩි රෝල. මේක ඉතින් වටිනවා. මම දැම්ම පාවිච්චි කරන්නේ නැහැ. මම අටට ගිහම මම පාවිච්චි කරනවා. තාම දැම්ම ඉතින් මේ ඕනේ නැහැ. එකට දෙකට ඕන වෙනවා. හත වසරේ 9 වෙනි පාඩමට මේව ඕන වෙනවා. ඒක නම් ගෙදර එකක් තියෙනවා. මේක අකඩමිට ගත්තා. හරි. ඊළඟට මෙන්න මේ පොඩි ඉරේසර් මට මේක ගන්න ආස හිතුණා. මම මේක පාවිච්චි කරන්න කියන්නත් බෑ. ඉතින් මම වැඩි පැන්සලෙන් ලියන්නේ නැහැ නේ. දැන් පෑනේ නේ ලියන්නේ. ඒ හින්දා මේක රුපියල් 100යි හරි 50යි හරි මට මතක නෑනේ. ගොඩක් දේවල් ගත්තා මට මතකත් නෑ ඔක්කොගෙම මිල. මේකේ තියෙනවා පොඩි කෙහෙල් ගෙඩි. කෙහෙල් මොකද කියන්නේ මේකට? මන් දන්නේ. පොඩි කෙහෙල් ගෙඩි 3ක් තියෙනවා. රටකද තියෙන මොනීක මොකොන්න හිතන්නේ ඒකේ විදිහමයි ගුරු පාට ගෑවනම් අමු ඒක සුපිරි. ඊපස්සේ තියෙනවා පොඩි කෙඩි ගෙඩි දෙකක්. එකක් අකට ඕන කිව්වා. එයාට ඒකයි මේ වට්ටක්කල් සෝරි. මේ කෙහෙල් ගෙඩි ඒක ඕන කිව්වා එයාට. ඊළඟට මෙන්න මේ වට්ටක්කේ. මේ වට්ටක්කේ ඔහොම ගැලෙව්ව හැකි. කන්න බෑ අංකල කන්න බෑ. ඉතින් මෙතන item 4ක් තියෙනවා. මේ චෙරි ගෙඩි අනිත් එකත් එක්ක 5යි. ඉතින් අතරම මේ වගේ සිම්පල් දෙයක් නම් ඉතින් අවුලක් නෑ. ඉතින් මේ කේස් එක වෙන්න මොනවද මාර නෑ කේස් එක. එල්ලෙනෙකුත් දාලා තියෙනවා මේ විදිහට. made in China. China වෙන තමයි. ඒක හරි. ඊළඟට මම ස්ටිකි නෝට් වගේක් ගත්තා. ඇත්තටම කිව්වොත් මට කියන්නත් බෑ ඒක අක්කට. ඔව් අක්කට තමයි මං ගත්තේ. මාත් ගන්නවා ඉතින් මට ඕන වෙලාවට මට එක්සෑම් හැමතිස්සෙම ගාලා ගන්න ඕන වෙනවනේ. ඉතින් අක්කා මේ දෙසැම්බර් වල සාමාන්‍ය පෙන් දෙනවා. ඉතින් එයාට මේක ඕන වෙයි කියලා මම හිතනවා. ඉතින් මම ගිනාවේ. එයා තමයි මට සල්ලි දුන්නේ හැමදේක් ගන්න කියලා. ඉතින් එයාට නම් මම වැඩ නැහැ. ඉතින් මම මෙන්න මේකත් අපි දෙන්නටම තමයි යනවා. මේක නම් එයාට වැඩි පරිස්සමක් නැහැ. මගේ අනිත් ටික කැවියා. ඊළඟට මේක දාලා මම ආසම එක තමයි ඊළඟට තියෙන්නේ. චන්දදා මල්ල ගෙදර තිබ්බ එකක්. මල්ල යාළුවෙක් දුන්නා මට.
මල්ල ගෙදර ගම මේක ලොකු පැකින් එකක් තිබ්බ මේ මල් ඉතින් මම දාගෙන මල්ලත් ලස්සන මේ මලෙට දාගත්තා. මේකේ තියෙන අයියෝ shopping එක උල ගියා. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ clay. දැන් මේ මම මේක ඒ කියන්නේ මේක මම පැකින් ගලවලා ඔක්කොම ටික හොඳට මේ අතේ යලෙන්නේ නැති ගානට එනකම් පොඩ්ඩක් මේ අර හොඳට පොඩි කරා. තුරු තමයි උනන්න. මොසම පාට තියෙනවා මෙතන light pink දම් තියෙනවා. ආපහු තද රක් එක තියෙනවා. ඊට පස්සේ ගුරු එක තියෙනවා. කොළ එක තියෙනවා. බ්ලූ එක තියෙනවා. රතු එක තියෙනවා. මෙන්න මේ අනිත් රෝස් එකටම කියන්නේ. ඒකත් රෝස් එකක්. තම්බිලි එක තියෙනවා. කළු එක තියෙනවා. සුදු එක තියෙනවා. කහ එක තියෙනවා. අපි දැන් අර මේ දස්ටිකේ ට්‍රෙන්ඩ් එකක් යන්නේ. අර මේ මොනවාද අනේ මම මතක ගන්න අර සුදුයි රතුයි එකතු කරලා අන්න ඒක හදන්න තමයි යන්නේ. ඒක හරියට එනවාද කියලා. මෙතන තියෙනවා ඒකට ඕන පාට ටික බලමු. මෙතන තියෙනවා සුදු. ඒ වගේම මේකට පොඩි මේ වගේ ටූල්ස් හම්බ වෙනවා. මෙන්න මේ වගේ කැටි ඉදළු පොළු. හරි අපි බලමු. මෙන්න මේ වගේ තියෙනවා. නෝල්නේදී මම මේකට දාගත්තා. කේ උඩ තියනද කරන්නේ. ඔන්න දැන් මෙතන තියෙනවා සුදු. රතු. මම රතු වැඩි වුණා. කමන්නේ. අපි ඔන්න බලමු. පොඩ්ඩක් ඒ පාටට එනවා බලමු. ඒ පාට එනවා බලුට තමයි අත වැඩි කරලා. ඒ පාටට එනවා. ඒක හැදෙනවා. එන්නේ නෑ අනේ. මෙන්න තියෙන්නේ. මෙන්න මේක. ඒක තමයි. ඉතින් අදට ඔච්චරයි. වීඩියෝ එක තියෙනවා. මේ වීඩියෝ එක ඉවර නැහැ. ඒක තමයි අපි ඉක්මනටම අස් කරමු. හරි ඊළඟට ඉතින් මම දවල්ට කන්න ගත්තා. මොකද කන්න කියන්නේ මම ඉස්කෝලෙන් ආපු පාර මොනවත් කෑවේ නැහැ. වතුරක් චූට්ටයි බිව්වේ. ඉතින් මේ දවස් ටිකේ අපේ කුස්සියේ වැඩ. කියන්නේ වාලි හදනවා. මොනවාද පොටි අඳිනවා. ඒ හින්දා බත් එක විතරක් රයිස් කුකර් එක වහලා තියලා ඒ වැඩ ටික කරගන්නවා. අනිත් ඔක්කොම ටික අපි කුස්සියක දැන් ගිරලා තියෙන්නේ කෑම කාමරේට. නිකන් දැනට උයාගෙන කන්න අපි කෑම කාමරේ තමයි පාවිච්චි කරන්නේ. මොකද අර කිදු විලි තියනකොට පොටි ගන්න බෑනේ. ඒ හින්දා තමයි. ඉතින් මේ තියෙන මගේ රසමස බත් එක. මම කිරියෙකුත් හදාගත්තා. මගේ channel එක අනිත් කට්ටියට බලන්න share කරලා මාව subscribe කරන්න. දැන් නම් subscribe කරලා මට වැඩි වෙනවා නේ. ඒක දිගටම තියාගෙන අපි ඉස්සරහට යමු. ඒ කියන්නේ අපේ මල් බොකීස් ගන්න. ඔයාලට ඕන විදිහට ඔයාලා ගන්න. කලර් එකට ඩිසයින් එකට ඕන විදිහට අපේ අඩුම මිලට මල් බකට් එක මල් බොක් එක වාට ලබා දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැම්ම මම මෙතනින් දාන
නම්බරේට අදම ගිහිල්ලා WhatsApp මැසේජ් එකක් දාන්න. රුපියල් 100 ඉඳන් ඉහළ ගණන් වලට යනකම් අපි මල් ඇනවුම් බාර ගන්නවා. ඉතින් ඔයාලට මේ අවස්ථාව මගේ හැර ගන්න එපා. ටික දවසයි මේ අවස්ථාව අඩුම මිලට අපින් තියෙන්නේ.